අදත් අලුත් දවසක්. අලුත් බලාපොරොත්තුවක් එක්ක මම මගේ පුංචි ලෝකෙ ඇතුලේ ගොඩාක් සතුටින් ඉන්න තවත් ඉතින් මං අද කලුවට හදපු උරුමස් කරියක් එක්ක මාදුරුවල කිරට උයලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මාදුරු අලයක්. අපේ පවුලටම මේ කාලයක් ඇති. ඉතින් මම මේක බඩු ගන්න ගියාම අද දැක්කම ගන්න හිතුවා. මොකද කාලෙකින් කිරිකොස් කෑවේ නැහැ. ඉතින් මේ මාදුරු අලයත් කිරට ඉවුවම කිරිකොස් වල රසයම එනවා. ඒ සුවඳම එනවා. කිරිකොස් වගේම නැතත් ඒ රසයට හුරු රසයක් මාදුරු අලවලත් තියෙනවා. ඉතින් මේ ගෙනාපු බඩු ටිකත් අස් කරන ගමන් මම තව ඔයාලට පෙන්වන්න යන්නේ ලංකාව මතක් වෙන ලංකාවට දුවගෙන යන්න හිතෙන තවත් කෑමක් පෙන්වන්න. ඒ තමයි මේ සියඹලා. මේක හරිම රසයි. මේ සියඹලා කියුවට සියඹලා වල එන ඇඹුල් රසය නැහැ. මේක නම් පැන් රසයි. ඉතින් අපි ඉස්සර මේ සියඹලා අහුලද්දී කරලත්තට ගනිද්දී අපි දන්නවා මේක මොන විදිහේ කරලද්ද කියලා. සීනි සියඹලා ටිකක් අමු ගතියට තියෙන ඒවා. ඒ වගේම හොඳටම වේලිච්චත් අපි කරලත්තට ගනිද්දී අඳුර ගන්න දන්නවා. ඉතින් මේ මතක නම් හරිම සුන්දරයි. එන්නකෝ බලන්න මේ මාදුරු වලවල විශේෂත්වය මොකද්ද කියලා. මේක හරිම ගුණදායක ආහාරයක්. මස් මාළු වැඩිපුර කන අයට ආහාර ජීර්ණ පද්ධතියේ නිතර ඇතිවන ගැටලු වලට මේ මාදුරු වල වලින් පුළුවන් ආහාර ජීර්ණ පද්ධතිය සුවපත් කරන්න. ඒ වගේම ඇස් පෙනීම වර්ධනයටත් රුධිර පීඩනයටත් මේ මාදුරු වල ගොඩාක් ගුණවත්. ඉතින් මේක අපි උයන්න ගනිද්දී මේ උඩ කොටස කපලා අයින් කරන්න ඕන. මේ හලය විතරයි අපි ආහාරයට ගන්නෙ. ඉතින් මම මේක කිරිකොස් විදිහටම කපලා ගත්තා. දිගටි හැඩයට. ඉතින් මම මේකට සුදු ලුණු, රට ලුණු, අමු මිරිස් විතරයි මුලින් දමා ගන්නෙ. ඉතින් මම මේකටම ලුණු කුඩු ටිකක්, කහ කුඩු ටිකක්, අමු 3-5, ඒ වගේම බෙදලා ගත්ත උළු හාල් ටිකක් එකතු කරලා ඒකටම පොල් කිරි, දී කිරි ටිකක් එකතු කරනවා. එකතු කරලා මේක කවලම් කරනවා. හොඳින් කවලම් කරාට පස්සේ මේක වහලා අඩු ගින්දරේ හොඳින් තැම්බෙන්න තියෙනවා. ඊට පස්සේ මිටි කිරි ටිකක් එකතු කරලා හොඳින් නටන්න දෙනවා. ඉතින් මේක හොඳින් උතුරද්දී ලිපෙන් බා ගන්නවා.
ඊට පස්සේ අපි මේකට තෙම්පරාදුවක් දාන්න ඕනේ. වාජනයකට තෙල් ටිකක් දාලා ඒක රත් වෙද්දී ඒකට අබෑට ටිකක් දානවා පුපුරන්න. ඒ වගේම රට ලුණු ටිකක් සුදු ලුණු ටිකකුත් දාලා මේ ටික හොඳින් බැදෙන්න දෙනවා. ඉතින් මේ ටික හොඳින් බැදුනට පස්සේ ඒකටම කෑලි මිරිස් හැන්දක් දාලා සේරම කවලම් කරලා මේක අර කිරට උයපු මාදුරු වල කරියක උඩින් දානවා. තෙම්පරාදුවක් විදියට. ඔන්න ඉතින් මාදුරු වල කරිය උයලා ඉවරයි. මේ වෙද්දි ගෙදර හරිම සුවඳයි. ඇත්තටම කිරිකොස් උයපු සුවඳ තමයි මට දැනෙන්නේ. ඔන්න ඊළඟට පෝක් කරි එක හදන්න යන්නේ. මේකට මං ගෙදර හදලා 3-5 ටික ගෙදරම රත් කරලා ගන්නෙ. එතකොට රස වගේම සුවඳත් වැඩි. ඉතින් මම මේකට සුදුරු මාදුරු කොත්තමල්ලි අබෑට ටිකක් කරාබු නැටි කරද මුංගු ස්ටානීස් වල පොඩි පෙත්තක් වගේ දාගත්තා. බෙලීෆ් මේකත් බිරියානි වලට දාන 3-5 එකක්. එකෙත් හරි චූටි කොටසක් දාන්න ඕන. මස් මාළු යද්දි හරි අමුතු සුවඳක් එනවා ඒකේ. ඉතින් මේකටම මේ බැදෙන්න මිරිස් කරල් ටිකකුත් කඩලා දමා ගත්තා. ඉතින් මේ ටික හොඳින් බැදුනට පස්සේ ග්‍රයින්ඩර් එකට දාලා කුඩු කරගන්න. ඉතින් මේ වෙද්දී මුළු ගෙදරම සුවඳයි. මේ 3-5 සුවඳ හොඳට එනවා. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා මම මේකට තෙල් ටිකක් දාගන්නවා. ඊට පස්සේ තෙල් ටික රත් වෙද්දී සුදු ලුණු, ඉඟුරු, ඒ වගේම රට ලුණු ටිකක් දාලා හොඳින් බැදින්න දෙනවා. ඊට පස්සේ මේ ටික බැදෙද්දී මම මේකට මිරිස් හැඳි දෙකකුත් දැම්මා. මට ඒ ටික වීඩියෝ කරන්න අමතක වුණා. ඉතින් ඊට පස්සේ ඒකට ලුණු කුඩු දැම්මා. මේ දාන්නේ අර අපි කොටාගත්තු සුවඳ කුඩු ටික. මේක සම්පූර්ණ කුඩු ටික මම දැම්මේ නැහැ. මුලින් ටිකක් දාලා බැලුවා. ඊට පස්සේ මේ කළු කුඩු ටිකත් හොඳට තව කළු වෙන්න කබලේ මේ විදියට බැද ගන්නවා. දැන් මේ වෙද්දි තෙල් පොඩ්ඩක්වත් නැහැ මේ වාජනේ. ඊට පස්සේ මස් ටික දමාගෙන කවලම් කරන්න ඕනේ. හැබැයි මේ මස් වල නම් මේ ෆ්‍රිජ් එකේ තිබිලා ගත්ත නිසා ටිකක් සීතලත් එක්ක වතුර ගතිය ගොඩක් තියෙනවා. මම මුලින් ඒක නිසා වතුර දාන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේදී ලිපේ ගින්දර ගොඩක් අඩු කරලා මේ ටික වහලා තියන්න විතරයි තියෙන්නේ. කැමති නම් වතුර ටිකක් දාන්න පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත අනුව. ඉතින් මම මේකට ඇඹුල් විදියට යොදාගන්නේ ගොරක පේස්ට් එක. අද මගේ ළඟ ගොරක නැහැ. පේස්ට් එක තමයි තිබුණේ. ඉතින් මම ගොරක පේස්ට් එකෙන් ටිකක් මේකට එකතු කරා. ඉතින් මේක දෙතුන් පාරක් මේ විදියට වාජනය ඇතුලේ කවලම් කරන්න. කවලම් කරලා ආයිමත් වහලා තියන්න. ඉතින් පෝක් කරිය මේ වෙද්දි උයලා ඉවරයි. මුළු ගේම 3-5 සුවඳයි. ඉතින් ඔයාලටත් පුළුවන් ඉඩක් ලැබුණු වෙලාවක මේ විදියට මේ කරි දෙක රසවත් විදියට හදලා බලන්න.
එහෙනම් ස්තුතියි පරිස්සමෙන් ඉන්න.